Hi, good morning. Welcome back to my YouTube channel. අද ගොඩක් වැඩ තියෙන දවසක් මට. අද සන්ඩේ දවස. ඒ වැඩ කොහොමද මම කරගන්න කියලා තමයි අද vlog එකෙන් ඔයගලන්ට කියන්නේ. අද දවස පටන් ගන්නේ මගේ ටී එකෙන්. මම කැමතිම මගේ ටී එක හදාගත්තට පස්සේ නිදහසේ ඉඳගෙන ඒක රස විඳින්න. ඉතින් අපි බලමු මගේ ටී එක කොහොමද හදන්නේ කියලා. අද මම පොඩ්ඩක් වැඩිපුර නිදාගත්තා. මොකද සතිය දවස්වල වගේ නෙමෙයිනේ. අද මට පොඩ්ඩක් ෆ්‍රී කියන්නේ උදේ නැගිටින්න ඕනේ නැහැ. බබා ඉස්කෝලේ යවන්න ඕනේ නැහැ. මම සැලූන් එකට යන්නේ නැති දවසක් අද. ඒක නිසා වෙනදට නම් මම උදේ නැගිටිනවා. බබාගේ කෑම හදලා එයා ඉස්කෝල් එකට යවලා ඊට පස්සේ තමයි ඒත් මම ටී එක බොන්නේ. ඇයි දන්නවද? මම කැමති නිදහසේ මගේ තේ එක බොන්න. ඔයාලත් ඒ වගේ කැමති අය ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. සාමාන්‍යයෙන් ඉරිදට මම ලයිට් මීල් එකක් තමයි උදේට හදන්නේ. අද මම එග් බන්ස් තමයි හදන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද එග් බන්ස් ටික හදාගත්තේ කියලා. මම ඊයේ එනකොට බන්ස් ටිකක් අරගෙන ආවා. එතකොට ලොකු දෙයක් කරන්නේ නැහැනේ. එතකොට පොඩි පොඩි වැඩ ටිකක් තමයි තියෙන්නේ කරන්න. ඉතින් අපි බලමු කොහොමද ඒක හැදෙන්නේ කියලා. මම මේකට ලුණුයි එතකොට තක්කාලි අමු මිරිස් දැම්මේ නැහැ. බබාට කන්න චුට්ටක් සැර වැඩි නිසා එග්ස් උයි තමයි දාලා තියෙන්නේ. බන් එක කපලා ඒකට බටර් ඇතුළට ගාගත්තා. ඊට පස්සේ එග්ස් ටිකයි අනියන්ස් ටිකයි එහෙම දාගත්තා. ඔයගොල්ලන්ට කැමති නම් මාළු මිරිස් නැත්නම් අමු මිරිස් එහෙම දාගන්න පුළුවන්. පිපිඤ්ඤ පෙත්තක් වගේ එහෙම දාන්න පුළුවන්. තමන් කැමති විදිහට මේක හදාගන්න පුළුවන්. ඒ බන් එක ඒ විදිහට තමයි මම හැදුවේ. සැර නැතිව ගොඩක් සැර නැති වෙන්න ගාමිරි චුට්ටකුත් දාගත්තා නම් රසට කන්න පුළුවන්. මම නම් මේකට තක්කාලි සෝසුත් දැම්මා උඩින්. එතකොට ඉතින් කොහොමද ටේස්ට් එක හොඳයිනේ. ඒක නිසා මොකද බබාලත් ඉතින් හරි කැමතිනේ ඒ විදිහට කටට රසට කන්න. ඔයාලටත් නිදහස් දවසක් ඇතිනේ සතියේ කවදා හරි. එතකොට ඒ දවසට මොනවද ඔයාලා හදන්නේ බ්‍රෙක්ෆාස්ට් එකට කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොමද හදන්නේ කියලා දාන්න. නිදහස් දවසක් කියන්නේ අපිට වැඩ අධික දවසක් එදාට. නමුත් අපේ පවුලේ සමාජිකයන් ඔක්කොම ඉන්න දවසක්නේ. අපි ඔක්කොම එකට ඉඳගෙන කෑම කන දවසක්. අපිට කාලය ගත කරන්න පුළුවන් සතුටින්. ඒ වගේ අපි අර වෙනදට ගෙවන ෂෙඩියුල් එකක් තියෙනවානේ. අපි බිසි ෂෙඩියුල් එකක් හැමෝම ගෙවන්නේ. උදේට ජොබ්ස් වලට යනවා, හවසට එනවා. ඒ වගේ ෂෙඩියුල් එකක් නේ යන්නේ. ඒකට ඒකෙන් මිදිලා අපිට ගෙදර ඉන්න පුළුවන් දවසක් නේදාට. එතකොට මොනවද ඔයාලා ස්නැක් ටයිම් එකට මොනවද හදන්නේ ලන්ච් වලට? එතකොට බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එකයි දෙකම එකටම හදනවද? ඒ වගේ මොනවද ඔයාලගේ තියෙන අයිඩියාස් කියලා මට දාන්න. එතකොට මටත් අලුත් අයිඩියාස් මගේ ලයිෆ් එකට එකතු කරගන්න පුළුවන්. ඔන්න ඉතින් මං හැදුවා බන්ස් 4ක්. දෙකකට නම් මම දැම්මේ එග්ස් කට් කරලා දෙකට මැදින් කට් කරලා තමයි දැම්මේ. අනිත් දෙකට දැම්මා පොඩි කෑලි වලට කට් කරලා ලුණු දාලා. එක කෙනා කන්න කැමති එක විදිහටනේ. ඉතින් ඒ කැමති විදිහට තමයි මේ හදලා තියෙන්නේ. උඩින් සෝස් ටිකකුත් දැම්මා. චුට්ටක් රසයි. එතකොට දැන් ඔන්න කෑම ටික හැදුවා. ඊට පස්සේ මම මගේ භාජන ඔක්කොම පිරිසිදු කරගන්න තමයි යන්නේ වොෂ් කරන්න. මම හැම වෙලේම හිතනම දෙයක් තමයි මට ගොඩ භාජන එකතු වෙනවා නම් මම ගොඩ කෑම වර්ග හදනවනේ. එතකොට අපි කවදාවත් බඩගින්නේ ඉඳලා නෑ නේද? ඒකට අපි ස්තුති කරන්න ඕනේ. මොකද කන්න නැති අය ඕන තරම් ඉන්නවා. කෑමක් ගන්න බැරි, කෑමක් හදා ගන්න බැරි අය. ඒක නිසා අපි සාමාන්‍යයෙන් අපිට වළං ගොඩක් භාජන ගොඩක් එකතු වුණාම හොදන්න අපිට හරි කරදරයි වගේ හැඟීමක් එනවනේ. ඒ වෙලාවට මම හැම වෙලේම හිතනවා කෑම නැති අය කොච්චර ඉන්නවද? ඒක නිසා ඒක අපිට ලැබුණ ආශිර්වාදයක් විදිහට හිතලා මම ඒවා භාජන පිරිසිදු කරගෙන ලස්සනට ඒවා අහුරලා
වේලෙන්න තියලා ඒ විදිහට මම සතුටින් ඉන්න මට සතුටින් ඒව කරන්න ඒ ක්‍රම මම හිතනවා. ඒ කියන්නේ ඒ විදිහට thinking pattern එකක් ගෙනියනවා. එතකොට මට ආසාවෙන් ඒ ටික කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට මම ඉරිදා දවසට ඇත්තටම මගේ බෙඩ් ෂීට්ස් තියෙනවනේ ඇඳවල් වල. ඒකට ඒවා ඔක්කොම මම රිමූව් කරලා ඒවා වොෂ් කරලා දානවා. වෙන බෙඩ් ෂීට්ස් එදාට චේන්ජ් කරනවා. නෙට් එහෙමත් හොදනවා ඒ දවසට. සතියෙන් සතියට නෙමෙයි, සති දෙකෙන් සති තුනෙන් වගේ. මොකද ඒවා හරියට පිරිසිදුවට තියෙන්න ඕන නිසා. ඔන්න මම දැන් ඒ ටික හේදෙන්න දාලා බබාගේ ස්කූල් හෝම්වර්ක් චුට්ටක් බැලුවා ඇවිල්ලා. එයාට මම එයාගේ හෝම්වර්ක් ලේසි වෙන්න මම විෂන් බෝඩ් එකක් එයාට හදලා තියෙනවා. ඔයගලන්ට ඉස්සරහට ඒක සූම්ව පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ළඟට. මොකද ගොඩක් වීකෙන්ඩ් එකේ කරන්න ඕනේ දේවල් හෝම්වර්ක් ඒගොල්ලන්ට WhatsApp එක හරහානේ දැන් එවන්නේ ගොඩක් මැසේජස්. එතකොට එයාට එවලා තියෙන ඒවා ෆෝන් එකෙන් බලලා මම කියලා තියෙන පොඩි A4 තියෙන ඒවට කට් කරලා ලියා ගන්න කියලා සබ්ජෙක්ට් වයිස් මොනවද කියලා. දැන් නම් ඉතින් පොඩි මෑන් නැහැ මිසින් වෙලා. දැන් මම තමයි ඒව ටික මේ ලියන්නේ. එහෙම ලියාගත්තාම ලේසි අමතක වෙන්නේ නැහැ කිසි දෙයක් ගෙනියන්න ඕන දේවල්. නැත්තම් ඒවා අමතක වෙලා ගියාම බබාට හරියට ඒක ලෙසන්ස් ඉගෙන ගන්න හම්බෙන්නේ නැතිව යනවා. ඒක නිසා මේ ක්‍රමය මම එයාට හදලා දුන්නා. එයා හෝම්වර්ක් ටික කරන්න දීලා මම දවල් අපේ ලන්ච් එක හදනවා මේ. එයා කන්න කැමතිම අල උයලා තමයි කන්න කැමති. ඒක නිසා එයා ඉන්න දවසට මම ඒක හදලා දෙනවා. ඉතින් මේ විදිහට මම මගේ ලන්ච් එක හදාගත්තා. ඒගොල්ලෝ කැමති විදිහට කැමති දේවල් ඉතින් මම හදලා දෙන්න try කරනවා. ඔක්කොම මේ දවසට කරන්න බෑ. මොකද මටත් වැඩ ගොඩක් තියෙන දවසක් නේදාට. ඒ කියන්නේ පිරිසිදු කරන ඒවා තියෙනවා, උයන පිහන ඒවා, බබාගේ ස්කූල් එකට යන යුනිෆෝම්ස් ඒවා අයන් කරගන්න ඕනේ දාට ඔක්කොම ටික. ඒ වගේ වැඩ ගොඩක් තියෙන දවසක්. එතකොට පුළුවන් විදිහට තමයි මම මේ හැමදේම රිකවර් වෙන්න කොහොම හරි කරගන්නවා. ඊට පස්සේ මම මගේ සින්ක් එක ක්ලීන් කරගන්නවා. ඩීප් ක්ලීන් කරන්න මට වෙනම දවසක් තියෙනවා. මම උයලා කරලා ඔක්කොම ඉවර වෙලා සින්ක් එකත් හොදලා හොඳට තියාගත්තාම අපිට පුළුවන් ඒක ඩීප් ක්ලීන් කරන්න මහා ලොකු වෙලාවක් ගත වෙන්නේ නැහැ. ලස්සනට පිරිසිදුවට තියාගන්නත් පුළුවන්. මොකද අපි උයන තැන පිරිසිදුවට පිළිවෙලට තිබ්බොත් තමයි අපිට මේ දේවල් ආසාවෙන් කරන්න හිතෙන්නේ. මම ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති කොළ පාට දේවල් මගේ කිචන් එකට මම ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. ඒ කියන්නේ green color, light green කියන්නේ අපේ ඇහැට හොඳ කිචන් එකට ගැලපෙනම කලර් එකක්. ඒක නිසා මට තියෙන මට ඕන බඩු කොළ පාටින් අරගෙන තියෙනවා. ඒක මට ඇහැට ප්‍රියයි. ලස්සන පෙනුමක් එන නිසා. ඔන්න ඉතින් පොඩි මෑන් එක්කත් පොඩ්ඩක් සෙල්ලම් කරා. මොකද එයාගේ චෝදනාව හැම වෙලේම මම සෙල්ලම් කරන්න ඉන්නේ වැඩම කරනවා කියලා. ඒක නිසා ඉතින් එයාව පොඩ්ඩක් ෂේප් කරගන්න ඕන නිසා මම පොඩ්ඩක් එයාත් එක්කත් සෙල්ලම් කරා. එයාත් එක්කත් ඉතින් පොඩි කාලයක් ගත කරන්න ඕනේනේ කියලා මම එයාට වෙනම ටයිම් එකකුත් ඒ දවසේ වෙන් කරගත්තා. ඊට පස්සේ මම බාත්රූම් එක හොදන්න ගියා. බාත්රූම් එකේ සතියකට සැරයක් ඇත්තට මම හොදන්නේ. මට ටයිම් එකක් නැහැ එහෙම දවස පතාම ඒක හොදන්න. ඒක නිසා සතියට සැරයක් මම අනිවාර්යෙන් බාත්රූම් එක හොදනවා. ඩීප් ක්ලීන් විදිහටම ක්ලීන් කරගන්නවා. මොකද ගොඩාක් වෙලාවට කිචන් එකයි අපේ බාත්රූම් එකයි පිරිසිදුවටම තියෙන්න ඕන තැන් දෙකක් විදිහට තමයි මගේ ඔළුවේ තියෙන්නේ. මම හිතනවා ඒක හරි කියලා. ඒ කියන්නේ ඇත්තටම ගෙදරක කුස්සියයි වොෂ්රූම් කියන්නේ බාත්රූම් කියන්නේ හොඳට පිරිසිදුවට තියෙන්න ඕනේ.
අනිත් තැන් වගේම ඊට වැඩිය පිරිසිදුවට තියෙන්න ඕන තැන් දෙකක් විදිහට තමයි මගේ ඔළුවේ තියෙන්නේ. ඉතින් මම ඒක ඩීප් විදිහට ක්ලීන් කරගන්නවා ඉරිදට. මේ ඔයගොල්ලෝ දකින්නේ ඒ ක්ලීන් කරගන්න විදිහ තමයි. මට මේකට පැයක් විතර යනවා. පැයකමාරක් වගේ කාලයක් තමයි යන්නේ. මොනවද ඔයාලා යූස් කරන ප්‍රොඩක්ට්ස් මේවා ක්ලීන් කරන්න කියලා මට කමෙන්ට් එකක් දාන්න. ගොඩක් අයගේ ප්‍රශ්නයක් තියෙනවනේ ටැප් වල තියෙනවනේ අර නිකම් ඩල් ගතියක්. කියන්නේ අපි ගන්නකොටම තියෙන ෂයින් ගතිය නැති වෙලා ඩල් ගතියක් එනවනේ. ඒකට මම ඔයගොල්ලන්ට විසඳුමක් කියන්නම්. මම බේකින් සෝඩා පාවිච්චි කරනවා. බේකින් සෝඩා ඔයාලට ඒ කහට තියෙන තැන් වලට දැම්මහම දාලා ටිකක් වෙලා තියලා වොෂ් කරාම අපිට අර තියෙන ෂයින් එකම ගන්න පුළුවන්. මම කුස්සියටත් ඒ වගේ ඒවා යොදා ගන්නවා බේකින් සෝඩා. අර ඉඳුල් තියෙන රෙදි කෑලි අපේ තියෙන සර්වියට්ස් ඒ වගේ කුණු යන්න හැනේ. කියන්නේ තෙල් ගතියක් තියෙන නිසා අපිට පුළුවන් ඒ කියන්නේ වාජනයකට බේකින් සෝඩා දාලා හොට් වෝටර් දාලා විනාකිරිත් දාලා ඒකේ රෙදි කෑලි ටික පෙඟෙන්න තියලා වොෂ් කරලා ගත්තහම අපිට අලුත්ම විදිහට ඒ අපේ සර්වියට්ස් යූස් කරන්න පුළුවන්. ඒ විදිහට තමයි ටැප් උනත් බාත්රූම් වල ටැප්ස් බිම උනත් පුළුවන් ඔයාලට ඒ විදිහට ක්ලීන් කරගන්න. ඒකට නම් හොට් වෝටර් දාන්න ඕනේ නැහැ. අපේ ගොඩ පහට තියෙන තැන්වල නිකම්ම අපිට ඩස්ට් එක දාන්න පුළුවන්. නැත්තම් අපිට වතුර එක්ක මික්ස් කරලා හොදන්නත් පුළුවන්. ඒ පොඩි ටිප් එකක් ඔයාලා යූස් කරලා බලන්න. ලොකු ගාණක් වෙන්නේ නැහැ. බේකින් සෝඩා තමයි ගන්න ඕනේ. කඩවල් වල තියෙනවා. ග්‍රොසරි ෂොප් වල තියෙනවා. ඔයාලට ගන්න පුළුවන්. මේ වැඩ ඔක්කොමත් කරන අතරතුරේ අපි ලස්සනටත් ඉන්න ඕන. ඒක නිසා අපිට ග්ලව්ස් පාවිච්චි කරන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට ග්ලව්ස් පාවිච්චි කරනවා. ඒ කියන්නේ භාජන හොදද්දී, බාත්රූම් ක්ලීන් කරද්දී විශේෂයෙන් ග්ලව්ස් දෙකක් යූස් කරනවා. ඔයාලත් ඉතින් ග්ලව්ස් දෙකක් යූස් කරන්න. එතකොට අත්තින් සවුත්තු වෙන්නේ නැතුව ලස්සනට තියාගන්න පුළුවන්. මේ ඔක්කොම වැඩ ටික කරලා මම වොෂ් එකක් දාගත්තා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පොඩි ටිප් එකක් තව එකක් කියනවා. ඔයගොල්ලෝගේ ගෙවල් වල රෙදි වේලුනහම හැමතැනම ගෙවල් වල පුටුවක් තියෙනවනේ, රෙදි දාපු පුටුවක්. ඒ වගේ පුටුවක් ඔයාලගේ ගෙදරත් තියෙනවද? මම ඒක පොඩ්ඩක් වෙනස් කරගත්තා. මම ලොකු කූඩයක් ගත්තා. ඒ ලොකු කූඩෙට මම වේලෙන රෙදි ටික ගෙනල්ලා දාගත්තාම ඒ ටික මට වෙනම අරන් ගිහින් නමා ගන්න පුළුවන්. නමලා අල්මාරියට දාගන්න හරි ලේසි. නැත්තම් හදිස්සියේවත් අපේ ගෙදරට කවුරු හරි එනකොට අපේ පුටු වල උඩ රෙදි තිබ්බහම හරිම කැතයි. මේකට රෙදි ටික දාලා වහලා තිබ්බහම මේක පිළිවෙලකට තියෙනවනේ. එතකොට අපිට පහසු වෙලාවකට රෙදි ටික නමලා අල්මාරියේ තමන්ගේ කෑලි වලට දාගෙන අහුර ගන්න පුළුවන් ලස්සනට. ඔයාලත් මේ වගේ කරන අය ඉන්නවනම් මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔන්න මම ඉරිද දවසට කරන වැඩවලින් මේන්ලිම ටිකක් තමයි ඔයාලට ගෙනාවේ. මගේ YouTube channel එකට subscribe කරලා නැති අය ඉන්නවනම් ඔයාලා subscribe කරන්න. මේ වගේ videos ඔයාලට ඉස්සරහටත් බලන්න පුළුවන් වෙයි. ඉතින් subscribe කරලා නැති අය subscribe කරලා මට පොඩි support එකක් දෙන්න.